1931 ඩොනමෝර් ආණ්ඩු ක්‍රමයේ යටතේ ලංකාවට සර්ව ජන ඡන්ද බලය හම්බෙනවා. එතකොට වයස අවුරුදු 22 සම්පූර්ණ කරලාද සියලු දෙනාටම සර්ව ජන ඡන්ද බලය ප්‍රදානය වෙනවා කියලා තීරණය කරාට මේක ක්‍රියාත්මක වීමේදී වයස අවුරුදු 18 සම්පූර්ණ කරලාද සියලු දෙනාටම සර්ව ජන ඡන්ද බලය හිමි වෙනවා. එතකොට මම හිතනවා ඔයා වයස අවුරුදු 18 ඉඳලා මේ ඡන්ද බලය පාවිච්චි කරන්න ඇති. ඒක ඔයාට හිමි වෙන අයිතියක්. එතකොට අදත් ඔයා ගිහිල්ලා ඡන්දේ දාලා ඇති. නැත්තම් ඉක්මනටම ගිහිල්ලා ඡන්දේ දාලා එන්න. එතකොට මේ ඡන්ද බලය. එහෙම නැත්නම් මේ ඡන්දේ මිනිස්සුන්ගේ අර්ථයෙන් කිව්වොත් ඡන්දේ. මේ ඡන්දේ දානවා කියලා අපි කරන්නේ මොකද්ද? මැතිවරණයක්. එතකොට මේ ලෝකෙ ඉස්සෙල්ලාම ක්‍රියාත්මක වෙන්නේ ඍජු ප්‍රජාතන්ත්‍රවාදය. එතකොට ඍජු ප්‍රජාතන්ත්‍රවාදයට සිද්ධ වෙන ජනතාව ඍජුවම Taman කැමති පාලකයා Tamanගේ පාලකයා වශයෙන් පත් කර ගැනීම. වක්‍ර ප්‍රජාතන්ත්‍රවාදයේ යටතේ වෙන්නේ මොකද්ද? ජනතාව වක්‍රාකාරයෙන් පාලනයට සම්බන්ධ වීම. එතකොට අපි මේක හඳුන්වනවා මේක යම් ආකාරයේ නියෝජන ක්‍රමවේදයක් කියලා. හේතුව මොකද්ද? ජනතාව Taman කැමති පාලකයා හෝ පාලක කණ්ඩායම Tamanව පාලනය කිරීම සඳහා ඔවුන්ට නියෝජනයක් ලබා දීම. එතකොට ඔවුන් නියෝජනය ලබා දෙන ජනතාව වෙනුවෙන්. වර්තමානයේ වෙනකොට ක්‍රියාත්මක වෙන්නේ මෙන්න මේ කියන වක්‍ර ප්‍රජාතන්ත්‍රවාදය. වක්‍ර ප්‍රජාතන්ත්‍රවාදයේ යටතේ අපි දන්නවා ලෝකයේ නියෝජිතයින් පත් කර ගැනීමට තියෙන එක් ශිල්ප උපක්‍රමයක් තමයි මොකද්ද? මේ මැතිවරණ කියලා කියන්නේ. එතකොට ලංකාවෙත් විවිධාකාරී වූ මැතිවරණ තියෙනවා. එතකොට අපි දන්නවා මේ මැතිවරණ ක්‍රම ඇතුලේ දේශපාලනය ගැන අනවබෝධයක් තියෙන මිනිස්සු යටතේ මම අහුවොත් මැතිවරණ මොනවද කියලා ඔයාලා කියයි. ජනාධිපතිවරණ, ඊගොඩ මහ මැතිවරණ, ප්‍රාදේශීය සභා මැතිවරණ, පළාත් පාලන මැතිවරණ අද තියනවා වගේ. එහෙම උත්තර මට දෙන්න. හැබැයි මේ නියෝජන ක්‍රම හා මැතිවරණ ක්‍රම කියන එක ගැන දේශපාලන දැනුම තියෙන කෙනෙක්ගෙන් මම ওই ප්‍රශ්නේ අහුවොත් එයාලා මට උත්තර දෙයි. ප්‍රධාන වශයෙන් නියෝජන ක්‍රම හා මැතිවරණ ක්‍රම කොටස් දෙකයි. එකක් ඇවිල්ලා බහුතර නියෝජන ක්‍රමය, අනිත් එක සමානුපාතික නියෝජන ක්‍රමය කියලා. එතකොට බහුතර නියෝජන ක්‍රමය කියලා කියන්නේ මොකක්ද? මේ බහුතර නියෝජන ක්‍රමයෙන් වෙන්නේ බහුතරය ලබාගත් තැනැත්තා හෝ කණ්ඩායම නියෝජිතයා වශයෙන් පත්වීම. එතකොට බහුතර නියෝජන ක්‍රමය යටතේ මේ බහුතර නියෝජන ක්‍රමය කොටස් දෙකකට බෙදෙනවා. සරල බහුතර නියෝජන ක්‍රමය හා නියත බහුතර නියෝජන ක්‍රමය. සරල බහුතර නියෝජන ක්‍රමයේදී වෙන්නේ මොකද්ද? අපි උදාහරණ විදියට ගත්තොත් A B C කියලා අපේක්ෂකයන් 3 දෙනෙක් අපි කියමුකෝ ඡන්දෙකට ඉදිරිපත් වෙනවා කියලා. එතකොට මේ A B C කියන අපේක්ෂකයන් 3 දෙනාගෙන් A ඡන්ද 1000ක් ගන්නවා, B ඡන්ද 900ක් ගන්නවා, C ඡන්ද 800ක් ගන්නවා. එතකොට සරල බහුතර නියෝජන ක්‍රමයේදී සිද්ධ වෙන්නේ වැඩිම ඡන්ද සංඛ්‍යාව ලබාගත් තැනැත්තා නියෝජිතයා වශයෙන් පත්වීම. හරි. එතකොට නියත බහුතර ක්‍රමයේදී වෙන්නේ මොකද්ද? නියත බහුතර ක්‍රමයක් මේ වගේමයි චුට්ටක් වෙනස් වෙනවා. නියත බහුතර ක්‍රමයේදී වෙනස් වෙන්නේ මේකේ තියෙනවා නියත ප්‍රමාණයක්. උදාහරණ නම් මම ලංකාවම ගන්නම්. ලංකාවේ ජනාධිපතිවරණයේදී ඔහු ජනාධිපතිවරයා බවට පත්වීමට ප්‍රකාශිත ඡන්ද සංඛ්‍යාවෙන් 150කට වඩා ඔහු ලබා ගත යුතුයි. එතකොට නියත බහුතර ක්‍රමයේදී වෙන්නේ ඔහුට යම් ආකාරයේ කඩින් ඡන්ද සංඛ්‍යා ප්‍රතිශතයක් තියෙනවා ලබා ගන්න. ඊගාවට සමානුපාතික නියෝජන ක්‍රමය. බහුතර නියෝජන ක්‍රමයේ විකල්පයක් වශයෙන් තියෙන සමානුපාතික නියෝජන ක්‍රමය. මේ සමානුපාතික නියෝජන ක්‍රමයේදී වෙන්නේ මොකද්ද? යම් ආකාරයේ අනුපාතයක් පදනම් කරගෙන නියෝජනයක් ලබා දීම තමයි මේ සමානුපාතික නියෝජන ක්‍රමයේදී සිද්ධ වෙන්නේ. මේකත් කොටස් දෙකකට බෙදෙනවා. සංවෘත ලැයිස්තු ක්‍රමය හා විවෘත ලැයිස්තු ක්‍රමය, සංවෘත සමානුපාතික ක්‍රමය හා විවෘත සමානුපාතික ක්‍රමය කියලා. එතකොට ලංකාවේ
අද දිනේ තියෙන පළාත් පාලන මැතිවරණය පවත්වන්නේ මිශ්‍ර සමානුපාතික ක්‍රමය හරහා.